ඔයාලගේ WhatsApp එකටත් නිතරම නොදන්න නම්බර් වලින් කරදරකාරී විදිහට මැසේජ් ලැබෙනවද? මේ ස්පෑම් මැසේජ් නිසා ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙනවා වගේ දන්නවද? සාමාන්‍යයෙන් නොදන්න නම්බර් වලින් මැසේජ් කෙන එක ඉස්සර නතර කරන්නේ ඒ නම්බර් එක සාමාන්‍ය විදිහට බ්ලොක් කරලා. නමුත් දැන් WhatsApp එකට අලුතින් ඇවිත් තියෙන block unknown account message feature එක නිසා ස්පෑම් විදියට එක දිගට එන මැසේජ් WhatsApp එක විසින් හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා ඒ නම්බර් එකෙන් එන මැසේජ් අපේ account එකට එන එක తాවකාලිකව නතර කරනවා. මේන් සිදුවන්නේ අපේ account එකට එන කරදරකාරී මැසේජ් తాවකාලිකව නැවැත්වීම වගේම මෙවැනි ස්පෑම් මැසේජ් විශාල ප්‍රමාණයක් එනකොට ෆෝන් එක ස්ලෝ වෙනවා. ඉතින් මේ අලුත් ෆීචර් එක ඔන් කරගත්තම ස්පෑම් මැසේජ් නිසා ෆෝන් එක ස්ලෝ වෙන එක නතර වෙනවා. ඒ වගේම මෙමගින් අපේ contact list එකේ ඉන්න අයගේ කිසිදු මැසේජ් එකක් අවිර වෙන්නේ නැහැ. මේ ෆීචර් එක ඔන් කරගන්න WhatsApp එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙන ඩොට් තුන ටච් කරන්න. මෙතනින් setting වලට යන්න. ඊළඟට privacy වලට ගිහින් පහළට ගියාම advanced කියලා බලා ගන්න පුළුවන්. මෙතනින් advanced touch කරාම මේ විදියට block unknown account message කියලා බලා ගන්න තියෙනවා. ඊළඟට මෙතන තියෙන මේ tick එක on කරගත්තම නාදුනන number වලින් එක දිගට එන spam message తాවකාලිකව block වෙනවා. ඒ වගේම මේ දේ දැනගෙන ඉන්න එක වටිනවා. ඔයා මේ setting එක on කළා කියලා සියලුම නාදුනන number block වෙන්නේ නැහැ. මැසේජ් අධික ලෙස එන කරදරකාරී නම්බර් තමයි తాවකාලිකව අවීර වෙන්නේ. ඒ වගේම මැසේජ් ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට පත් වුණාම නැවතත් අවීර කිරීම නතර වෙනවා. ඔයාලට මේ ෆීචර් එක ඔෆ් කරගන්න අවශ්‍ය නම් මෙතන උඩ තියෙන ඩොට් තුන ටච් කරලා setting වලට යන්න. ඊට පස්සේ මෙතනින් privacy ටච් කරලා පහළට ගියාම advanced කියලා බලා ගන්න තියෙනවා. මෙතනින් advanced ටච් කරාම මේ ෆීචර් එක බලා ගන්න තියෙනවා. ඊට පස්සේ මේක ඔෆ් කරගන්න මේ ටික් එක උඩ ටච් කරන එක විතරයි කරන්න තියෙන්නේ. මේ ෆීචර් එක ගැන පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. මේ වගේ අලුත් අප්ඩේට් ගැන ඉස්සරහට දැනගන්න NJ Tech SL channel එක subscribe කරලා bell icon එකට all දාලා තියාගන්න. එතකොට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් මාර්ගයෙන් දැනගන්න. ඉතින් එහෙමනම් මම මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.